අයිබෝන් ඔබ සාදරයෙන් පිළිගන්නවා SLRT YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ වැවිලි කටයුතු අමාත්‍යාංශය යටතේ තියෙන හලාවත වැවිලි සමාගමට මෙන්න මේ දිනවල අයදුම්පත් කැඳවන රැකියා පුරප්පාඩු 17ක් පිළිබඳ විස්තරයක්. මේ විස්තරය ගැන කියන්න කලින් මම මතක් කරනවා ඔයාලට රැකියා පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින්ම ලබා ගැනීමට SLRT YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් යමු වීඩියෝ එකට. එතකොට මෙන්න මේ නිවේදනයේ පළවෙනි තනතුර විදියට දක්වලා තියෙන්නේ සාමාන්‍ය අධිකාරී කියන තනතුර. මෙන්න මේකට පුරප්පාඩු එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සාමාන්‍ය අධිකාරී කියන තනතුරට අවශ්‍ය කරන සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳව මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒකෙදි මේ බාහිර අයදුම්කරුවෙක් නම් ඔයාට කළමනාකරණය, අලෙවිකරණය, පරිපාලනය හෝ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධියක් සහ කළමනාකරණ ශ්‍රේණියේ වසර 6ක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පළපුරුද්දක් තියෙනවා නම් මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා සැලසුම් සේවයේ පළවෙනි පන්ති නිලධාරී. එහෙමනම් ඒ වගේ නිලධාරියෙක් නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල පිළිගත් විශ්වවිද්‍යාලයකින් කෘෂිකර්මය, විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් සහ වත්තු කළමනාකරණය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 15ක පළපුරුද්දක් හෝ කෘෂිකාර්මික ව්‍යවසායකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමින් අවුරුදු 8ක සේවා පළපුරුද්දක් තියෙනවා නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඒකට ඔන්න කිව්වොත් සුසුකම් තුනේ මොකක් හරි සුසුකමක් තියෙනවා නම් ඔයාට මේ සාමාන්‍ය අධිකාරී කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් කෘෂිකාර්මික ඩිප්ලෝමාවක් සමග සහ වත්තු කළමනාකරණය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 18ක පළපුරුද්දක් හෝ කෘෂිකාර්මික ව්‍යවසායක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ අවුරුදු 10ක සේවා පළපුරුද්දක් තියෙනවා නම් ඒත් ඔයාලට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් ප්‍රාදේශීය වැවිලි සමාගමක සාමාන්‍ය අධිකාරීවරයෙක් විදියට අවුරුදු 6ක ඔයාලට පළපුරුද්දක් තියෙනවා නම් ඒත් ඔයාලට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා ඒක විතරක් මදි. එහෙම කෙනෙක් නම් ඔයා ඒ කියන්නේ ප්‍රාදේශීය වැවිලි සමාගමක සාමාන්‍ය අධිකාරියෙක් විදියට අවුරුදු 6ක සේවා පළපුරුද්දක් සමග ඔයාට කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාව, මානව සහ භෞතික සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ මූල්‍ය කළමනාකරණය වගේ දේවල් පුළුවන් වෙලා තියෙන්නත් ඕනි කියලා කියනවා. ඒ වගේම කියනවා ඔය කිව්ව සුසුකම් තියෙන අයට ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඔන්න කිව්ව සුදුසුකම් වලින් කුමන හෝ සුදුසුකමක් සමග ඔයාට මෙන්න මේ කියලා තියෙන මේ නවීන කළමනාකරණ ශිල්පීය ක්‍රම, පරිගණක භාවිතය, ඊට පස්සේ ගිණුම්කරණය සහ විගණන ක්‍රියාපටිපාටි පිළිබඳව, ඊට පස්සේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් සංනිවේදනය කිරීමේ හැකියාව වගේ දේවල් අන්නේ සුදුසුකම් තියෙන අයට ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා මෙන්න මේ දැන්වීම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම්, ඒ කියන්නේ දැනට ඔය හරි ආයතනයක රජයේ ආයතනයක සේවය කරන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ සුසුකම් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි කියනවා පිළිගත් අධ්‍යාපන ආයතනයකින් කෘෂිකර්මය හෝ වැවිලි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමින් අවම වශයෙන් අවුරුදු 15ක සේවා පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා. එතකොට මේ සේවා පළපුරුද්දෙන් අවුරුදු 15ක සේවා පළපුරුද්දෙන් අවුරුදු 8ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමින් ඔයා සේවය කරලා තියෙන්න ඕනේ කියලා කියනවා. එහෙම කෙනෙක් නම් ඔයාට එහෙම අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඒ වගේම කණ්ඩායම් මෙහෙයවීම, ඊට පස්සේ මිනිස්සු සමග මිනිසුන්ගේ සම්පත් නිසිලස යොදාගෙන කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ පළපුරුද්ද, ඊට පස්සේ පරිගණක සාක්ෂරතා කුසලතාවය, සිංහල සහ ඉංග්‍රීසි පිළිබඳ භාෂා විශිෂ්ට සංනිවේදනය කිරීමේ හැකියාව, ලිවීමේ හැකියාව, අන්නේ සියලු කුසලතා තියෙන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කිව්වේ බාහිර අයදුම්කරුවන් ගැන නෙමෙයි, අභ්‍යන්තර අයදුම්කරුවන්ගේ ගැන. ඊට පස්සේ මෙන්න මේ රැකියාවේ ස්වභාවය ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට මේක පර්මනන්ට් නැත්නම් ස්ථිර රැකියාවක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම EPF සහ ETF ඒ කියන්නේ සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවක බාහිර අරමුදල් වලට වලින් ඔයාලට ඒ අරමුදල් වලින් ඔයාලට මුදල් ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා වැටු ප්‍රමාණය ගැන. වැටු ප්‍රමාණය 2,19,340ක වැටු පමණ සාමාන්‍ය අධිකාරී කියන තනතුරට දාලා පිරිනමනවා කියලා සඳහන් කරලා තියෙනවා.
ඊට පස්සේ වයස් සීමාව ගැන කියලාම වයස අවුරුදු 35ත් 55ත් අතර අයට තමයි මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ සාමාන්‍ය අධිකාරී තනතුරට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද? පිරිනමන ලැබෙන වැටුප් ප්‍රමාණයන් ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ මේකේ මෙන්න මේ දැන්වීමේ දෙවෙනි තනතුර විදිය දක්වලා තියෙන්නේ සුපිරින්ටෙන්ඩන්ට් නැත්නම් අධිකාරී කියන තනතුර. එතකොට මේකෙදි පුරාපාඩු එකයි තියෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒකෙදි අවශ්‍ය කරන සුදුසුකම් සහ බලාපොරොත්තු විදියට මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. ඒකේ බාහිර අයදුම්කරුවෙක් නම් ඔයාට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගනිපු කෘෂිකර්මය, වැවිලි කළමනාකරණය, වාණිජ්‍ය පිළිබඳ උපාධියක් සහ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක හෝ වතුයායක ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වල අවම වශයෙන් අවුරුදු 5ක බලපුරුද්දක් තියෙන්න ඕනි කියලා කියනවා. ඒකට එහෙම එන්නේ කිව්ව සුසුකම තියෙනවා ඔයාට මෙන්න මේ අධිකාරී කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් ඔයාට කියන්නේ දැන් උපාධියක් නැති උසස් පෙළ සමත් කෙනෙක් නම් ඔයාට මෙන්න මේ කිව්ව කෘෂිකර්මයේ වැවිලි කළමනාකරණය සහ වාණිජ්‍ය පිළිබඳව ඩිප්ලෝමාවක් සමග ඩිප්ලෝමාවක් තියෙන්නත් ඕනේ. ඒ වගේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක හෝ වතුයායක ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වල අවම වශයෙන් අවුරුදු 8ක කනිෂ්ඨ කළමනාකරණ මට්ටමේ බලපුරුද්දක් තියෙනවා නම් ඔයාට ඒත් මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් ඔය කිව්ව සුසුකම් දෙකම නැත්නම් කියනවා පිළිගත් ආයතනකින් කෘෂිකර්මය, වැවිලි කළමනාකරණය, වාණිජ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් සමග රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක නැත්නම් වතුයායක ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වල කනිෂ්ඨ කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් අවුරුදු 10ක පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඒත් ඔයාලට මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කිව්ව සුදුසුකම් තුනෙන් මොකක් හරි එකක් එක්ක ඔයාලට සිංහල සහ ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරීමේ හැකියාව සහ අන්තර්පුජ්‍ය සම්බන්ධතාව පිළිබඳ දක්ෂතාවයක් තියෙනවා නම් මෙන්න මේ තනතුරු වලට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් කියන්නේ දැනට රාජ්‍ය සේවය වගේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ වගේ කෙනෙක් නම් ඔයාට මෙන්න මේ පිළිගත් ආයතනකින් කෘෂිකර්මය, වැවිලි කළමනාකරණය, වාණිජ්‍ය පිළිබඳව ඩිප්ලෝමාවක් සමග ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වල කනිෂ්ඨ කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් අවුරුදු 10ක පළපුරුද්දක් තියෙන අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් මදි. ඔයාට සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරීමේ හැකියාව තියෙන්නත් ඕනේ. වගේම අන්තර්පුජ්‍යල සම්බන්ධතාවය පිළිබඳ දක්ෂතාවයක් තියෙන්නත් ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඔන්න ඔය කිව්ව සුදුසුකම් ටික තියෙනවා නම් ඔයාලට මේ අධිකාරී නැත්නම් සුපිරින්ටෙන්ඩන්ට් කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තුන්වෙනි තනතුර විදිහට දක්වලා තියෙන්නේ මෙන්න මේ මැනේජර් ලීගල් ඇන්ඩ් ඉන්වෙස්ටිගේෂන් කියන තනතුර. එතකොට ඒකෙදී ඔයාලට තේරෙන්නේ නැති මෙන්න මේ කියන්නේ නීති හා විමර්ශන කළමනාකරු කියන තනතුර ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒකේ තනතුරු පුරප්පාඩු එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ තනතුරට අවශ්‍ය කරන සුදුසුකම් විදිහට මෙන්න මේ ටික සඳහන් කරලා තියෙනවා. ඒකෙදී ඔයා මෙන්න මේ තනතුරට අයදුම් කරන්න නම් ඔයා නීතිඥවරයෙක් වෙන්න ඕනි කියලා කියනවා. වගේම සිවිල් සහ අපරාධ සහ අධිකරණ කටයුතු යන අංශයන්හි අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තියෙන නීතිඥයෙක් වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා විමර්ශන සහ දේශීය විමර්ශන පැවැත්වීමේ හැකියාව සහ පළපුරුද්ද තියෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම අන්තර්පුජ්‍යල සම්බන්ධතා පිළිබඳ දක්ෂතාවයක් තියෙන්න ඕනි කියලා කියනවා. වගේම සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරීමේ හැකියාව, ඒ කියන්නේ සංනිවේදන කුසලතාව තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ අර කලින් සඳහන් කරන්නේ දෙවනිය අපි අධිකාරී කියන තනතුරට සහ මෙන්න මේ දැන් කිව්ව මේ ලීගල් මැනේජර් කියන තනතුරට අවශ්‍ය කරන වැටුප් ප්‍රමාණය කියන්නේ පිරිනමන වැටුප් ප්‍රමාණය. ඒ තනතුරු දෙකටම එකම වැටුප් ප්‍රමාණයක් තමයි පිරිනමන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි 1,68,241 වැටුපක් මෙන්න මේ තනතුරු දෙකටම, ඒ කියන්නේ දෙකේ දෙවනියට කිව්ව තනතුර සහ දැන් මේ කියන තනතුරට පිරිනමනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා වයස ගැන කියලා තියෙනවා. වයස අවුරුදු 22ත් 45ත් අතර වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ විමර්ශන නිලධාරී කියන තනතුරට අවශ්‍ය කරන සුසුකම් ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ හතරවෙනි තනතුර විදිහට දක්වලා තියෙන්නේ ඇසිස්ටන්ට් සුපිරින්ටෙන්ඩන්ට් නැත්නම් සහකාර අධිකාරී කියන තනතුර. එතකොට මෙන්න මේ තනතුරට පුරපාඩු 7ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය වෙන සුසුකම් ටික මොනවද කියලා බලමු. ඒකෙදි බාහිර අයදුම්කරුවෙක් නම් කියනවා
පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඇග්‍රිකල්චර් නැත්නම් කෘෂිකර්මය වැවිලි කළමනාකරණය සහ වාණිජය නැත්නම් කොමර්ස් පිළිබඳ උපාධියක් සහිතව රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක හෝ වතු යායක ශේෂ්ත්‍ර ක්‍රියාකාරකම් වල අවම වශයෙන් අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ සහකාර අධිකාරී කියන තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියන එහෙමත් නැත්නම් උසස් පෙළ විභාගයට පෙනී සිටපු කෙනෙක් නම් උසස් පෙළ විභාගයේ සමත් කෙනෙක් නම් ඒකෙදි කියනවා පිළිගත් ආයතනයක උසස් පෙළ සමත් වීම සමග පිළිගත් ආයතනයකින් ලබාගත් ඇග්‍රිකල්චර් නැත්නම් කෘෂිකර්මය වැවිලි කළමනාකරණය කොමර්ස් පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ඩිප්ලෝමාවක් තියෙනත් ඕනේ. ඒ වගේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක හෝ නැත්නම් වතු යායක ශේෂ්ත්‍ර ක්‍රියාකාරකම් වල අවම වශයෙන් අවුරුදු 8ක පළපුරුද්දක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ තනතුරට ඒත් අයදුම් කරන්න පුළුවන්. එතකොට සහකාර අධිකාරී කියන තනතුරට මෙන්න මේ කිව්ව සුසුකම් දෙකෙන් මොකක් හෝ එකක් තියෙනවා නම් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් පිළිගනිපු ආයතනකින් ලබාගත් කෘෂිකර්මය වැවිලි කළමනාකරණය සහ වාණිජ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් සමග රාජ්‍ය පෞද්ගලික අංශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක හෝ නැත්නම් වතු යායක ශේෂ්ත්‍ර ක්‍රියාකාරකම් වල අවම වශයෙන් අවුරුදු 10ක පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා කියනවා. ඒකට ඔන්න කිව්ව සුසුකම් තුනේ මොකක් හෝ සුසුකමක් තියෙන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ සහකාර අධිකාරී කියන තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඒකේ වටින අවස්ථාවක් මොකද තනතුරු පුරපාඩු 7ක් තියෙනවා කියලා සඳහන් කරපු නිසා. ඊට පස්සේ කියනවා අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් පිළිගත් ආයතනකින් ලබාගත් කෘෂිකර්මය වැවිලි කළමනාකරණය වාණිජ ඩිප්ලෝමාව සහ ශේෂ්ත්‍ර කටයුතු වල අවම වශයෙන් අවුරුදු 8ක පළපුරුද්දක් තියෙන අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් ඔයාට ඒත් මෙන්න මේ කිව්ව තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පස්වෙනි තනතුර විදිහට දක්වලා තියෙන්නේ මාකටිං ඔෆිසර්. මාකටිං ඔෆිසර් කියන්නේ අලෙවිකරණ නිලධාරී කියන තනතුරට. එතකොට මේකෙදි පුරප්පාඩු එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා මෙන්න මේ තනතුරට දාලව. එතකොට ඒකෙදි තියෙන සුසුකම් විදියට මෙන්න මේ සුසුකම් ටික දක්වලා තියෙනවා. ඔයා බාහිර අයදුම් කරුවෙක් නම් එතකොට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගනිපු අලෙවිකරණය, කෘෂිකර්මය, ආර්ථික විද්‍යාව, සංඛ්‍යා ලේඛන, ව්‍යාපාර කළමනාකරණය, වැවිලි කළමනාකරණය පිළිබඳ උපාධියක් සමග රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයක අලෙවිකරණ ශේෂ්ත්‍රයේ අවම වශයෙන් අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ අලෙවිකරණ නිලධාරී කියන තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් කියනවා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයක අලෙවිකරණ ශේෂ්ත්‍රයේ කළමනාකරණ සහකාර ලෙස අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් සහිතව පිළිගත් ආයතනයකින් ලබා ගනිපු කෘෂිකර්මය, ව්‍යාපාර කළමනාකරණය, අලෙවිකරණය, වැවිලි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් තියෙන්නත් ඕනි කියලා කියනවා. ඒ වගේම උසස් පෙළ සමත් වෙලා තියෙන්නත් ඕනි කියලා කියනවා. ඔන්න කිව්ව සුසුකම තියෙන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ තනතුරට ඒත් අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙමත් නැත්නම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයක අලෙවිකරණ ශේෂ්ත්‍රයේ කළමනාකරණ සහකාර පළවෙනි ශ්‍රේණියේ අවම වශයෙන් අවුරුදු 10ක පළපුරුද්දක් සහිතව පිළිගත් ආයතනයකින් ලබා ගනිපු අලෙවිකරණය, ව්‍යාපාර කළමනාකරණය, වැවිලි කළමනාකරණය, කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාවක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒත් මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඒකට ඔන්න ඒක සුසුකම් තුනේ මොකක් හෝ සුසුකමක් තියෙන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ අලෙවිකරණ නිලධාරී කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් ඒ කියන්නේ දැනට රාජ්‍ය සේවයේ ඉන්න වගේ කෙනෙක් නම් ඒකෙදි කියනවා මෙන්න මේ සුසුකම් තියෙන්න ඕනේ කියලා අලෙවිකරණ ශේෂ්ත්‍රයේ කළමනාකරණ සහකාර පළවෙනි ශ්‍රේණියේ අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම පිළිගත් ආයතනයකින් අලෙවිකරණය, කෘෂිකර්මය, ඊට පස්සේ ව්‍යාපාර කළමනාකරණය, වැවිලි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් වලට තියෙන්නත් ඕනි කියලා කියනවා. එතකොට ඔන්නේ කිව්ව එක්ස්පීරියන්ස් එක සමග ඩිප්ලෝමා එක තියෙනවා නම් ඔයාට තියෙන අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් ඔයාට මෙන්න මේ අලෙවිකරණ නිලධාරී කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ 6 වෙනි තනතුර විදිහට දක්වලා තියෙන්නේ මෙන්න මේ ෆයිනෑන්ෂියල් ඔෆිසර් කියන තනතුර නැත්නම් මූල්‍ය නිලධාරී කියන තනතුර. එතකොට මේ තනතුරට අදාළව පුරප්පාඩු එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන සුසුකම් විදිහට මෙන්න මේ සුසුකම් ටික දක්වලා තියෙනවා. ඒකේ බාහිර අයදුම් කරුවෙක් නම් කියනවා පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගනිපු ගිණුම්කරණය, වාණිජ්‍ය, මූල්‍ය,
පිළිබඳ උපාධියක් සමග රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයක ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 3ක පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ මූල්‍ය නිලධාරී කියන තනතුරට අයිදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියන එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පදනම් මට්ටමේ සුසුකම් හෝ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ පදනම් මට්ටමේ සුසුකම් හෝ සහතිකලත් ආයතනයක ගණකාධිකාරී සංගමේ පදනම් මට්ටමේ සුසුකම් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ව්‍යවසායක ගිණුම් කරන සහ මූල්‍ය ශාස්ත්‍රයේ අවම වශයෙන් අවුරුදු 8ක පළපුරුද්දක් සහිත AAT හි අතරමැදි මට්ටමේ සුසුකම් ලාභී කෙනෙක් නම් ඒත් ඔයාලට මෙන්න මේ මූල්‍ය නිලධාරී කියන තනතුරට අයිදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා අභ්‍යන්තර අයිදුම්කරුවෙක් නම් ඔයා කළමනාකරණ සහකාර පළවන ශ්‍රේණියේ එතකොට ඒක ගිණුම් කරන සහ මූල්‍යාංශ වෙන්නත් ඕනේ. නැත්නම් පොත් තබන්නා කියන තනතුරෙහි පළවෙනි ශ්‍රේණියේ ඔයා අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් මෙන්න මේ මූල්‍ය නිලධාරී කියන තනතුරට අයිදුම් කරන්න පුළුවන්. එතකොට ඒක ගිණුම් කරන සහ මූල්‍යාංශයේ කළමනාකරණ සහකාර පළවෙනි ශ්‍රේණියේ කෙනෙක් වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා අර කලින් සඳහන් කරපු දැන් මම කිව්වේ මූල්‍ය නිලධාරිය කියන තනතුර ගැනනේ. එතකොට ඊට පස්සේ මම ඊට කලින් කිව්වේ අලෙවිකරණ නිලධාරී කියන තනතුර. ඊටත් කලින් මම කිව්වේ සහකාර අධිකාරී කියන තනතුර. අන්නේ තනතුරු තුනටම අදාළව පිරිනමන්නේ එකම වැටුප් ප්‍රමාණයක් කියලා සඳහන් කරලා තියෙනවා. අන්නේ වැටුප් ප්‍රමාණය ගැන ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කිව්ව තනතුරු තුනටම අදාළව පත්වීමේ ස්වභාවය ගැන කියනවා ස්ථීර පත්වීමක් කියලා කියනවා. ඒ තනතුරු තුනටම ETF EPF දීමනා හම්බෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට වැටුප් ප්‍රමාණය ගැන කියනවා රුපියල් 1,22,970ක වැටුපක් මෙන්න මේ තනතුරු තුනට. එතකොට තනතුරු තුන කියලා කිව්වම මේ මූල්‍ය නිලධාරී, අලෙවිකරණ නිලධාරී සහ සහකාර අධිකාරී කියන තනතුරු තුනට අදාළව පිරිනමනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ වයස ගැනත් සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 22 සහ 45 අතර වෙන්න ඕන කියලාත් සඳහන් කරලා තියෙනවා මෙන්න මේ දැන්වීමේ. එතකොට ඒ වයස අදාළ වෙන්නේ දැන් මේ කිව්ව මූල්‍ය නිලධාරී සහ අලෙවිකරණ නිලධාරී මෙන්ම ඊටත් කලින් මම කිව්ව සහකාර අධිකාරී කියන තනතුරු තුන සඳහා තමයි මෙන්න මේ 22 45 කියන වයස් සීමාව අදාළ වෙන්නේ. ඊට පස්සේ 7 වෙනි තනතුර විදියට දක්වලා තියෙන්නේ කළමනාකරණ සහකාර කියන තනතුර. එතකොට ඒකෙදි කළමනාකරණ සහකාර තාක්ෂණික කියන අංශය සඳහා තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. එතකොට තනතුරු පුරප්පාඩු දෙකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා මේකේ. මෙන්න මේ තනතුරට අදාළව. එතකොට ඒකෙදි අවශ්‍ය වෙන සුසුකම් විදියට කියනවා සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය, සිංහල සහ ඉංග්‍රීසි යන විෂයන් වලට සම්මාන සහිතව ඔයා විෂයන් 6ක් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. අර විෂයන් 3ට සම්මාන 3ක් තියෙන්න ඕනේ. ඒ වගේම තව එක් විෂයකට සම්මානයක් තියෙන්න ඕනේ. කියන්නේ විෂයන් 4කට සම්මාන 4ක් සහ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. 6යි 4ක් තියෙනවා නම් ඔයාට මෙන්න මේ තනතුරට අයිදුම් කරන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගය. ඊට පස්සේ කියනවා උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් එක් විෂයක්වත් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒක සාමාන්‍ය පොදු පරීක්ෂණේ වෙන්න බෑ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ඔයාට ICASL, CIMA, ACCA, AAT වගේ සුදුසුකම්ලත් සහතිකපත් ලැබපු කෙනෙක් නම් ඔයාට මෙන්න මේ කළමනාකරණ සහකාර තාක්ෂණික කියන තනතුරට අයිදුම් කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔයා අභ්‍යන්තර අයිදුම්කරුවෙක් නම් කියන්නේ දැනට කොහේ හරි රාජ්‍ය ආයතනයක ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයා විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට මව් භාෂාව සහ ගණිතය සඳහා සම්මාන ලැබලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා සමාගමේ ස්ථීර කියන්නේ ඔයා දැනට සේවය කරන සමාගමේ ස්ථීර තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සේවා කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලාත් කියනවා. ඊට පස්සේ කියනවා අර කලින් කිව්වා වගේම ICASL, CIMA, ACCA, AAT වගේ සහතික පත්‍ර ලැබපු කෙනෙක් නම් ඔයාට ඒ කියන්නේ පාඨමාලා ආධාරවල සහතික පත්‍ර ලැබපු කෙනෙක් නම් ඔයාට මෙන්න මේ තනතුරට අයිදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ වැටුප් ප්‍රමාණය ගැන සඳහන් කරලා තියෙනවා. රුපියල් 87710ක වැටුප් ප්‍රමාණයක් මෙන්න මේ තනතුරට අදාළව පිරිනමනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා
වැවිලි අංශේ විශේෂයෙන්ම පොල් අජු සහ සත්ව පාලනය වගේ දේවල් ගැන පළපුරුද්දක් තියෙන ඊට පස්සේ මෝටර් රථ බලපත්‍රයක් තියෙන කෙනෙක් නම් විශේෂ සුදුසුකමක් විදියට දක්වලා තියෙනවා මෙන්න මේ තනතුරට බඳවා ගැනීමේදී. ඊට පස්සේ මෙන්න මේ නිවේදනයේ 8 වෙනි තනතුර විදියට දක්වලා තියෙන්නේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන අංශය සඳහා. දැන් කලින් 7 වෙනි එකේදී කිව්වේ තාක්ෂණික අංශය සඳහානේ කළමනාකරන සහකාර. දැන් මේකෙදි කියන්නේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන අංශය සඳහා. එතකොට ඒකෙදි පුරප්පාඩු 3ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකේ සුදුසුකම් විදියට කියනවා බාහිර ආයුධම්කරුවෙක් නම් ඔයාට සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය ඉංග්‍රීසි ගණිතය සහ සිංහල විෂයන් වලට සම්මාන සහිතව එකවර විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තවත් විෂයන් 2කට සම්මාන තියෙන්න ඕනේ කියලා කියනවා. ඒකට ඔයා සම්පූර්ණ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ විෂයන් 6 ඇතුළට C4ක් තියෙන්න ඕනේ. ඒ C4 ඇතුළට සිංහල සහ ගණිතය අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රධාන විෂයන් 3 තමයි මෙතෙන්දි සමත් වෙන්න ඕනේ. පොදු පරීක්ෂණය වෙන්න බෑ. ඔයා උසස් පෙළට පෙනී සිටවු විභාගයෙන් ප්‍රධාන විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕනේ. අන්න එහෙම සුදුසුකම් තියෙනවා නම් ඔයාට මෙන්න මේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන කියන අංශය සඳහා ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර ආයුධම්කරුවෙක් නම් අර විදියමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයා විෂයන් 6 සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම මව් භාෂාව සහ ගණිතය සඳහා සම්මාන ලැබලා තියෙන්න ඕනි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ආයතනයක ස්ථීර තනතුරක අවුරුදු 5ක සේවා කාලය සම්පූර්ණ කරලා තියෙන්නත් ඕනි කියලා කියනවා අභ්‍යන්තර ආයුධම්කරුවෙක්. ඒතකොට බාහිර ආයුධම්කරුවෙක්ට මේ කිව්ව කතාව දාලා වෙන්නේ නැහැ. ඊට පස්සේ වැටුප් ප්‍රමාණය ගැන සඳහන් කරනවා රුපියල් 83390ක වගේ වැටුපක් මෙන්න මේ තනතුරට දාලා පිරිනවනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් අර කලින් කිව්වේ 7 වෙනි එකේ කිව්වේ කළමනාකරන සහකාර තාක්ෂණික අංශය සඳහා 8 වෙනි එකේදී දැන් මම කිව්වේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන අංශය සඳහා මෙන්න මේ අංශ දෙකටම අදාළව පත්වීම ස්ථිර පත්වීමක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම EPF සහ ETF දීමනා මේවට හම්බ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වයස ගැන සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර ආයුධම්කරුවෙක් නම් ඔයාට ඒ උපරිම වයස් සීමාව කියන්නේ 45 කියන වයස් සීමාව බලපාන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ තනතුරු ඔක්කොටම දාලා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ මෙන්න මේ තනතුරු 8ටම අදාළව පොදු කොන්දේසි ටිකක් දක්වලා තියෙනවා. එතකොට ඒකෙදි කියනවා සෑම ආයුධම්කරුවෙක්ම ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීමට සුදුසු ශාරීරික සහ මානසික සෞඛ්‍යයකින් යුක්ත වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාවකින් යුක්ත වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම ඊට පස්සේ කියලා තියෙනවා රාජ්‍ය හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවක සංස්ථාවක නැත්නම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන ආයුධම්කරුවන් තමන්ගේ ආයුධම් පත්‍රය ආයතන ප්‍රධානියා හරහා යවන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා ආයුධම් පත්‍රය යොමු කරන්න ඕනේ විදිය සඳහන් කරලා තියෙනවා. ඔයාලගේ ආයුධම් පත්‍රය ඔයාලා සකස් කරන්න ඕනේ කියලා කියනවා. ඒකෙදි ඔයාලගේ විස්තර ටික ඇතුළත් කරලා ඔයාලගේ කියන්නේ සාමාන්‍ය තොරතුරු ටික ඔයාලගේ ඇතුළත් කළා. ඊට පස්සේ කියලා තියෙනවා මේකේ මේ ඔයාගේ ඥාතීන් ඕන ඔයා පිළිබඳ විස්තර දන්න දෙදෙනෙක්ගේ තොරතුරු ඇතුළත් කරන්න කියලා. ඒ කියන්නේ ඔයා කලින් සේවය කරපු තැනක ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්නම් ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා සමග ඥාතීන් නොවන කියන්නේ සම්බන්ධතා නැති ඔයා පිළිබඳ විස්තර දන්න දෙන්නෙක්ගේ තොරතුරු ඔයාලගේ ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට එයාලගේ ලිපිනයන් සහ දුරකථන අංකයන් ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ සඳහන් කරන්න ඕනේ. එයාලගේ තනතුර නම ලිපිනය දුරකථන අංකය සඳහන් කරන්න කියලා කියනවා. කියන්නේ ඔයාලගේ පෞද්ගලික තොරතුරු වලට අමතරව තමයි මේක අවසානයේදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම කියලා තියෙනවා ඔයාලගේ සහතික පත්‍රවල කොපීස් සහතික කරලා එවන්න කියලාත් මෙන්න මේක සඳහන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත්
ඔයා අයදුම් කරන්නේ කළමනාකරණ සහකාර කියන තනතුරට දාලව කියලා හිතන්නකෝ. එතකොට ඒකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන සුදුසුකම තමයි. ඊට අමතරව ඉංග්‍රීසි වගේ ඩිප්ලෝමාවක් වගේ කරලා තියෙනවා නම් ඒ වගේ මේ තනතුරට අදාළව සම්බන්ධ සර්ටිෆිකේට් වල කොපිස් ඔයා සහතික කරලා යවන්න ඕනේ. එතකොට ඒක ට්‍රූ කොපි කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් ලෝයර් කෙනෙක්ගෙන් නැත්නම් සමාදාන විනිශ්චයකාරවරයෙක්ගෙන් එයාලට කියලා සහතික කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඇප්ලිකේෂන් එකත් එක්ක අන්නේ සහතික කරපු සර්ටිෆිකේට් වල කොපිත් එවන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකේ වද්දි ලියාපදිංචි සැකෑලෙන් මෙන්න මේ සඳහන් කරලා තියෙන ඇඩ්‍රස් එකට තමයි ඔයා යවන්න ඕනේ. එහෙම යවද්දි ඔයා ලියුම් කවරේ වම් පැත්තේ උඩ අයදුම් කරන තනතුර මොකක්ද කියලා සඳහන් කරලා එවන්න කියලා තියෙනවා. ඉතින් මං හිතනවා මෙන්න මේ තනතුරු 8 ගැන සහ ඒ තනතුරු වලට අයදුම් කරන්නේ කොහොමද? පිරිනමන ලබන වැටුප් ප්‍රමාණයන් මොනවද? අවශ්‍ය කරන අවම සුදුසුකම් මොනවද? අන්නේ සියලු කාරණා ටික ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේ වගේ රාජ්‍ය රැකියා, පෞද්ගලික අංශ රැකියා, රාජ්‍ය ගැසට් නිවේදන, තරඟ විභාග වගේ දේවල් ගැන තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට ඔයාලට අවශ්‍ය නම් SLalert YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ඊළෙන්නම් සුබ දවසක් වේවා.